පුළුවන්. x ධන y x ධන z මේ වගේ එක්ස්ප්‍රෙෂන් එකක් ආවොත් එතකොට මේකෙදි පොදු කරන්න බෑ. මෙතෙන්දි කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට හරස් ගුණ කිරීම කියන එක කරන්න තියෙන්නේ. පොඩි කාලේ ගණන් වලදී පාවිච්චි කරපු එකක්. එතකොට මේකෙදි කියන්නේ x වලින් ගුණ වුණා x.x. එතකොට අතර තියෙන ධන ලකුණ ඊට පස්සේ x z ඊට පස්සේ මේ පැත්තෙන් yx ඊට පස්සේ yz මෙන්න මේ විදිහට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මේක හරස් ගුණ කරලා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති x.x මේ උත්තරේ x. ඊට පස්සේ අපි බැලුවොත් ආයේ එක ලියාගමු x ධන xz y ධන x y ධන z. ඊට පස්සේ මෙන්න මේ බලන්න x ධන x z. රිඩන්ඩන්සි එකේ තියෙනවා a ධන ab කියලා. ඒ වගේනේ. තනි සංරචකයක් එය එකතු කරලා එයාට වෙන එක්කෙනෙක් එක්ක. එතකොට ගන්නේ උත්තරේ x. ආයිත් නැවතත් රිඩන්ඩන්සි එක ආවා. x ධන yx. එතකොට බලන්නේ අර විදිහටමයි වැඩිපුර ඉන්න x නිසා උත්තරේ x y z.